මම කෝල් එකක් කරේ නැත්තේ. මම කොච්චර බය වුණාද කියනවද? මම මේ කුටි ගාන කතේ තියාගෙන ඔයා එනකම් බලන් ඉන්න පාරේ. ඔයා නැති හින්දා තමයි මම මේ වීල් එකකට නැග්ගේ. ඕ මම දැන් හයිවේ එන්ට්‍රන්ස් එක ගාවට යන ගමන් ඉන්නේ. හරි ඔයා එතෙන් ගියන. හරි ඔයා එන්න. අයියා. අත්තම් මග නතර වුණොත් එහෙම විනාඩි 5ක්වත් යන එකක් නෑ අපි දාලා බලමු. ඔව් යාළුවෙක්ගේ ගෑරේජ් එකක් තියෙනවා නම් මේකලේ ඔව් ඔව් අතන තියෙන්නේ බය වෙන්න එපා. වටනන්ද ඔබන් කලබලේ වටනන්ද කොහින්ද බං ඔබට උත්තර සල්ලිය ඉනි පෙට්ටිය පොඩ්ඩක් දෙන්නකෝ බලන්න මහත්තයා. ඉඳගනින්කෝ නන්නානේ ඉතින් මගේ ජොබ් එක රොබරිනේ. යකෝ දැන් බොය සල්ලි ටිකක් කලින් ඒ වගේ නාස්ති කරගන්න ලෑස්ති වෙන්න එපා. ඉඳපන්කෝ
මන් දෙන්නම් උඹට නියම අයිඩියා එකක්. බේනම් චන්දිල්ලන්න දැක්ක. මම උඹ තමයි. බයෙන් දෙපා බං. ඔයිට වඩා හොරජ්ජඩ වැඩ කරන උන් තමයි බං මේ රටේ චන්දිල්ලන්නේ. උඹ බයෙන් දෙපා. මන් දෙන්න උඹට හොඳ අයිඩියා ටිකක්. වැඩි කරගෙන යන්න. උඹ බලහන්කෝ. උඹ මෙතනින් එහාට වැඩ කරන්නේ වටලන්ද මම කියන්නේ. මෙතනින් එහාට උඹ තමයි වටලන්ද ඇමතිතුමා. මං තමයි උඹේ පුරෝහිත වෙන්නේ. මේකට කැමති නම් අපි මේ විදිහට වැඩේ කරමු. හැබැයි මං තනි කළු විතරයි අඳින්නේ. වටලන්ද මේ රටේ දේශපාලනය කරන්න ඕන සුදු අඳින්න. සුදු. මෙතනින් එහාට මම දෙන්නම් ඉදිරි සැලැස්ම. උඹ මං කියන විදිහට වැඩේ කරගෙන යනවා. බෑන්ඩ් මහත්තයා කියනවා නම් ඉතින් මම ඉන්නවනේ වටලන්ද කිසි දෙයකට බය වෙන්න එපා. ඔබ මේ සල්ලි ටික යොදවපන්. දැනට මේ රටේ තියෙන සුපිරිම ව්‍යාපාරයට. ඒකේ නම් ඔයාලට බාරයි. අපි වැඩ පටන් ගමු. ඉතින් යකෝ වටලන්දෝ කොහෙද බං ගියේ මෙච්චර වෙලා බලන්න ඇමතිලාටම හරියන මිනිස්සු තමයි හරි ඩැරි බෑන්ඩ් මහත්තයා පොඩි ගමනක් ගියා. මේ අංකෝ දැන් වැඩ ටිකක් තියෙනවා මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න තේරුණාද අපි ඉස්සෙල්ලාම ගන්න ඕන වටලන්දේ වාහනය ගියා හොඳ ඇඳුම් ටිකක් වගේ අපි පිළිවෙලකට තියෙන ඇඳුම් ටික හැබැයි මං තනි කළු විතරයි අඳින්නේ. යකෝ මම කියන විදියට කරහන් කළු ඇඳලා කොහමද බං ඡන්දි ඉල්ලන්නේ උඹ අඳින්න හොඳ සුදු පිරිවට ඇඳලා ඉන්නව නිකන් කිරි කොකා වගේ ඒකම බං දහන් මං කියන්නේ අපි කොල්ලෝ ටිකක් එකතු කරගන්න අපේ මේ වැඩවල ඡන්ද පෝස්ටර් ටික ගහන්න ඒ වැඩ ටික කරන්න කොල්ලෝ සෙට් එකක් හරි ඔබ මං කියන ටික මතක තියාගන්න අපි උන්ට බොණ්ඩ කාසිප්පු ටිකක් පොඩ්ඩක් දාන්න නැද්ද පොඩ ලයින් එක දැන් ලොකු දේවල් කරා දෙන්න තු වැඩක් කරගෙන යන්න මං දන්න ඇමති කෙනෙක් ඉන්නවා මේ මට එතනෝල් ටිකක් දෙන්නම් කියලා කිව්වා. ඔය තියෙන්නේ බා. ඔබ කුරුණෑගල පැත්තේ ගිහලාට එතනෝල් ටිකක් ඉල්ලලා වරේ. අපි වැඩේ කරලා දාමු. ඔබ බය නැතුව ඉඳන් මම මේකේම ගහලා දෙනවා උඹට. තේරෙනවද? I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas, think I'm mo. හොඳයි අම්මෝ. කාලේ ඉතින් මම ඒ හම්බෙන්නත් එක්කම හිටිය වටලන්ද ඒ මොකද අපේ මේ වැඩ කටයුතු ටික තියෙනව නේද මේක ඉස්සරහට යන්න නම් වටලන්ද කියන නම ඉස්සරහින් ආචාර්ය මහාචාර්ය වගේ පට්ටමක් ඉන්න ඕන එම આવොත් මේක හොඳ වැඩක් කරන්න පුළුවන් හිරු කරනවා මාත් එක මම හිරු කරනවා වටලන්ද මම ඒකට අවශ්‍ය ඔක්කොම සැලසුම් ගහලා තියෙනවා මිනිස්සු ඉන්නවා අපි ළඟ මම කතා කරලා බලන්න ඒ විදිහට ආව ගන්න බෝස් වැඩසටහනත් එහෙමම කරමු ඉන්නවා ගෝල් එක බාලසූරිය
අයිබෝන් බාලසූරිය මහත්තයා. කාලෙකින් කතා කරේ අපේ වැඩක් තියෙනවා කරගන්න. සෑහෙන කාලෙකින්. බාලසූරිය මහත්තයා අපේ මේ වටලන්ද ඇමතිතුමාට ආචාර්ය මහාචාර්ය වගේ පට්ටමක් අවශ්‍ය කරලා තියෙන අපේ මේ වැඩේට. බැරි දේවල් පුළුවන් දේවල් මොනවාද නේ? අපි මෙහෙම කරමු. මන් දන්නවා අපේ ලොක්කත් දන්නවා මමත් දන්නවා බාලසූරිය මහත්තයා. ඔබතුමාගේ කාර්යාලයට අපේ ඇමතිතුමාගේ තෙක් එකක් ඇවිල්ලා ඇති. ඒක තමයි කොටවල වල එකේ තියෙනවා. අපේ වැඩේ කරලා දීලා ඒකට හරියන වටිනාකම ඔබතුමා ලියාගන්න. ඔය තියෙන්නේ එහෙනම් වැඩි වුණා කියලා හිතාගත්තා. හරි. ඔයදී ඉස්සරහට ගහන පෝස්ටර් වලට හැම දෙයකම මහාචාර්ය වටලන්ද. මහාචාර්ය ශාන්ත වටලන්ද. නේ වන්දා. මේවා ඔයා කොහොම කරනවද කියලා මට නම් හිතා ගන්න බෑ වුණානේ මහත්තයා. මං කිව්වනේ මේ වැඩසටහන ඉවර වෙනකම්ම වන් ඉන්නවා. අපි වැඩේ කරමු. මේ අර ක්ලබ් එකට යන්න කට්ටිය ලෑස්ති කළාද යන්නද? ජය. අවමත් දාලා ඉමු. යන්න අද අපි සමරන්නත් එක්ක. ඔව්. ඊළඟ වන්ද
මම මේක කරන්න දැන් හොඳයි නේද? ඕස් අnder ඕස් මහත්තයෝ මගේ සල්ලි වගේක් මීට ටික කාලයකට කලින් හොරකම් කළා. මට ඒකට මම ගොඩාක් තැන් වලට ගියා විසඳුම් හොයන්න. මට කිසිම රෙස්පොන්සක් හම්බුනේ නැහැ. මට මේ මෑතකදී මහත්තයා ගැන කෙනෙක් කිව්වා. ඉතින් මම ඔබතුමා ගාවට ආවේ හින්දා පුළුවන් නම් මට මේකට විසඳුමක් හොයලා දෙන්න. සල්ලි කීයක් විතරද? කෝටි 15ක් විතර. මේදී සාධාරණයක් වුණේ නැහැ. කිසිම සාධාරණයක් වුණේ නැහැ. මම හැමතැනම ගියා. මට කිසිම කෙනෙක් උදව් කරේ නැහැ. මේක මම හරි අමාරුවෙන් ගත්ත සල්ලි වගේ. මට මේක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ටයින් බා. ලේකම්තුමා. කොහේ ලේකම්තුමා? කවුරුද අද? එන්නතු එද මිනිස්සු යන්නේ. මේ මෙයාගේ මේ සල්ලි වගේක් නැතිවලා. ඊයයි මාතට පොඩ්ඩක් කතා කරලා පොඩ්ඩක් බලන්න පුළුවන්ද මොකක් හරි. පුළුවන් ඉස්තර දුන්නොත් ඊයේ මාතට කතා කරා. මම දැන් ගන්න එන්නතුමා. නෑ මෙයාගේ ඉස්සර ටික අරගෙන මෙයා එක්කන් ගිහලා. ඒ ඉස්සර ටික අරගෙන මේ වැඩි පොඩ්ඩක් කරලා දෙනවා. හොඳයි. මොකක් හරි උපකාරයක් කරන්න බලන්න මේක. එහෙනම් එයා එක්කන් යන්නේ. හොඳයි. යම් මට ඉස්සර දෙන්න. මම මේ ලේකම්තුමා වැඩේ කරලා දෙයි. හරි දුස්. මට මහත්තයෙක් කටහඬ හොදන්න පුළුවන්. එහෙම වෙන විදියක් නෑ. අපේ වෙනතුනා බලන්න සීමලානන්තවට කතා පවත්වනවානේ ඒ බුරුද්දක් ඉන්නේ. ඒක නෙමෙයි ඔයා මහා ලස්සනයි. ඔයා කැමති නැද්ද මේ රඟපාන? රඟපාන නැගිටින අපි හැමෝම කැමති මහත්තයෝ. මේ ලේකම්තුමා ඕන අපි අර මේ ලොකේෂන් බලන්න යන වැඩේට මෙයාව දාගන්න ලෑස්ති කරන්න. මොන ලොකේෂන් එකද තුමා? හරි අපි අර ළඟදී තියෙන වැඩසටහන. හරි ඔව් හරි. ඒක වෙයි. අපි වැඩක් තියෙනවා ඉස්සරහට අපි ඒක අමුතුමයි. බොහොම ස්තුතියි. එහෙනම් ඔයාලට අපි අවස්ථාව ලබා දෙන්නම්. අනිවාර්යයෙන් බොහොම ස්තුතියි. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි. එන්න ලේකම්තුමා. ඒත් එක්ක ඉන්න. මොකද තුමා ෂෝලින් කතාවක් කිව්වේ? ඔය ගෑනු සල්ලි ටික තමයි මම හොරකම් කරේ. මාර ප්‍රශ්න. මම අර සීන් එක දැන් අපි ඔය ෂූටින් වැඩේට යනවා කියලා මේක මොනවයි කරලා ඉවරයක් කරලා දාන්න ඕනේ. නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අහමදි තුමා සේරටම කලින් මේ ගෑනු ඉවරයක්. වැඩි කාලයක් කරනවා නම් අපි අදම මේ වැඩි ඉවරයක් කරනවා. වෙන එකක් නැහැ. වෙලා ගන්න එපා අපි අදම වැඩිට බලමු. එනවාද වැඩි කරමු. පැටියෝ නෑ නෑ මම මේ වටලම්ම ඔයාගේ වාසනාව කියන්නේ අදම ෂූටින් යන්න මේ ෂූටින් ලොකේෂන් බලන්න යන්න මේ අපිට සෙට් වෙලා තියෙන්නේ. ඔව් මේ ඉතින් අපි මේ ලොකේෂන් බලන්න යන්න ඉස්සෙල්ලා අපි දෙන්න දැන අඳුරගෙනත් නැහනේ.
පොඩ්ඩක් සෙට් වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාලා පොඩි පොඩ්ඩක් විනෝද වෙලා එහෙම යන්න අපි වැඩේ බලන්න. හරි එහෙනම් අපි එහෙනම් මම අපේ ලේකම්තුමා එවන්නම්. ඔයා ඔතන ඉන්න ලේකම්තුමත් එක්ක එන්න. හොඳයි. Okay, see you. Bye.